ගයිස් අද අපි කායකක් ගෙන්නයි යන්නේ. අපි ගන්න කායක මොකක්ද කියලා බලා ගන්නයි. අපිට කායක ගන්න කොච්චර වියදමක් යනවද කියලා බලා ගන්නයි. වැඩ ටික කොහොමද වෙන්නේ කියලා බලා ගන්නයි. දිගටම එකතු වෙලා ඉන්න ගයිස් වීඩියෝ එකත් එක්ක. ඔන්න ගයිස් ඔයාලා ඉල්ලුවා වගේම අපි channel එකට තාරකාගේ name එකත් add කරලා channel එකේ name එක change කරා. අද ඉඳලා අපි අලුත් ගමනක් යනවා ගයිස්. තාරකයන් තාරකා කියලා YouTube channel එකේ name එකත් change කරගෙනව හැමදාමත් වගේ ඔයාලගේ ආදරේ අපිත් එක්ක බෙදා ගන්න එක අපිට ගොඩාක් වැදගත් ගයිස්. ඔයාලගේ ආදරේ හින්දා තමයි අපි මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. ගයිස් දැන් අපි යන් බැංක් එකට. මගේ බැංක් account එකේ transaction limit එකක් තියෙනවා ගයිස්. මාන් 1000කට වැඩි transaction කරන්න බෑ. ඒක නිසා ඒක ඉස්සලා හදා ගන්න ඕනි. නැත්නම් අද මට transaction එකක් කරගන්න හම්බෙන්නේ නැති නිසා එහෙනම් අපි ගිහලා බලමු බැංක් එකට. ගයිස් දැන් අපේ බැංක් එකේ වැඩ ටික ඉවරයි. දැන් යම් මගේ ටැග් බලන්න ගයිස්. ඉවසිල්ලක් නැහැ. මේ අපි එක්ක යන්න අයියා කෙනෙක් එනවා. අපි යත් එක්ක යන්. දැන් දිගටම එකතු වෙලා ඉන්න. අපි ඔය ගන්න එන මේ අයියා අක්කයි එන්න තව විනාඩි 10ක් විතර යනවා කියලා ගයිස්. ඒක නිසා අපි මේ කැෆේ එකට ආවා. මේ ඒගොල්ලන්ටත් එක්ක කොපි ගන්න. අපි ගත්තා ඇමරිකානෝ 1යි, ලාතේ 2යි, ඊට පස්සේ ජමුන් ටී කියලා මේ අලුත් එකක් අයියා බොන්නේ ඒවලු. ඒක වන් මේකක් ගත්තා. අපි කොෆි ගන්න ගිය අතරතුරේ මේ අයියා අක්කා ඇවිල්ලා දුවලයන් අපි ඒගොල්ලන්ගේ වාහනේ ගාවට. අස්සයෝ. 안녕하세요 누나. 이거 카자흐스탄 초콜릿. 감사합니다. गाइस मैं यहाँ पे आइया के वाहन है කොහොමද වණ්ඩිය? शासन उना उरी शासन उना उरी लादियोन हन्नी නූනා නිම් හන්නේ. යාළුවනේ අපි මේ කායක හොයාගත්තේ කොරියාවේ විශ්වාසවන්තම කාර් ඩීලිං සයිට් එකක් වෙන එන්කා කියන වෙබ්සයිට් එකේ. මුලින්ම අපි කරන්න හදන්නේ වෙබ්සයිට් එකේ තිබුණා වගේම කායක තියෙනවද කියලා ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න හදන එක. මේ තියෙන්නේ ගයිස් අපි කායක ගන්න හදන ඩීලර්ගේ ඔෆිස් එක. අපි මෙයාගෙන් කී එක ඉල්ලගෙන ගිහිල්ලා බලමු වාහනේ කොහොමද කියලා. guys වන්දිය අපේ හිතට වදීද කියලා ඊට පස්සේ තමයි ටික දිනකට මේක ගන්නවද නැද්ද කියලා. මේ තමයි ගයිස් කායක මම මුලින්ම දැකපු වෙලාව. ගයිස් මම තනියෙන් ආවා නම් මට මේ ඉන්ස්පෙක්ෂන් එක හරියට කරගන්න තේරෙන්නේ නැති නිසා මම මේ අයියාව එක් කරගෙන ආවා. මේ අයියා යුරෝප් කන්ට්‍රි වලට කා එක්ස්පෝර්ට් කරන කා එක්ස්පර්ට් කෙනෙක්. මෙයා මේ ප්‍රොෆෙෂනල් විදියට ඒක කරන නිසා මෙයා කා ගැන A to Z හැමදේම දන්නවා. මෙයා මගේ කොරියාවේ මුල ඉඳලම යාළුවෙක්. දැන් මගේ අවුරුදු 9ක කොරියානු ජීවිතේ මුලදිම හම්බෙච්ච හොඳම යාළුවෙක්.
අපි මුලින්ම කායක එන්ජින් එකයි ඊට පස්සේ එක්ස්ටීරියර් එක ඊට පස්සේ ඒ වගේ දේවල් හරියට චෙක් කරලා බැලුවා. ඊට පස්සේ අපි චෙක් කරලා බැලුවට පස්සේ අපිට තේරුණා වාහනේ කිසිම ප්‍රශ්නයක් නැතුව කිරි ටොයියට තියෙනවා කියලා guys. ඊට පස්සේ අපි මේ ගන්න වාහනේ තියෙන ඔප්ෂන් ටික සේරම එකින් එකට චෙක් කරලා බැලුවා. මේ වගේ සන්රූෆ් එක ඇරලා බලලා ඊට පස්සේ ලයිට්ස් වල ඉඳලා ඇතුලේ තියෙන AC වල ඉඳලා හැමදේම අපි A to Z චෙක් කරලා බැලුවා. guys කියන්න දෙයක් නැහැ. ඒ වගේ කිසිම ගැටලුවක් අපිට පේන්න තිබුණේ නැහැ. අවසානයේදී A to Z චෙක් කරලා බැලුවට පස්සේ කිසිම ගැටලුවක් අපිට හම්බුනේ නැහැ guys. ඒක නිසා මේ අයියා මට රෙකමන්ඩ් කරා මේ වාහනේ හොඳයි මේක ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි guys මේ වාහනේට කොරියාවේ ගන්න පුළුවන් උසස්ම සහතිකයක් වෙන එන්කා චින්දං ප්ලස් කියන සහතිකේ හම්බෙලා තියෙනවා. ඒක එන්කා කියන වෙබ්සයිට් එක ඇත්තටම විශ්වාසවන්ත වෙබ්සයිට් එකක්. ඒකෙන් සර්ටිෆිකේට් එකක් ගන්න හරිම අමාරුයි. ඒක බොරු කරලා ගන්න බෑ. ඒතකොට ඒකෙත් ප්ලස් කියන හොඳම සහතිකේ මේකට හම්බෙලා තිබ්බ guys. ඒක නිසා තමයි මම මේක බලන්න යන්න හරි හිත හදාගෙන ආවේ. ඇත්තටම හිතුවටත් වැඩිය හොඳට වාහනේ හැමදේම තියෙනවා. ඒක නිසා මම හිතුවා මේ වාහනේ මට ගන්න ඕනි කියලා. guys වාහනේ එකින් එකට චෙක් කරද්දී අපිටත් නොදැනීම දවස ගෙවිලා ගියා guys. ඒක නිසා අද ඩොකියුමන්ට් වැඩ කිසි දෙයක් කරගන්න බෑ. ඒක නිසා අපි ගෙදර ගිහිල්ලා ආය තව දවසක එන්න හිතුවා. guys අද තමයි අපි වාහනේ ගෙදර ගෙන්න යන්නේ. ඉවසීමක් නැහැ guys. ඊයරෑ නිින්ද ගියෙත් නැහැ මට. එහෙනම් guys අපි අද මේකට අදාළ මුදල් ගෙවලා අපි වාහනේ ගෙදර අරන් එමු. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ කිවරනකම්. guys මම ගත්තේ Kia K5 2021 මොඩල් එකක්. Kia K5 වල තියෙන highest grade එක වෙන signature grade එකේ full option car එකක් තමයි guys මම අරන් තියෙන්නේ. guys අපේ ඩීලර් හදන්නේ අපිව මේ parking slot එකෙන් එළියට අරගන්න. ඊට පස්සේ තමයි වාහනේ අපේ අතට එන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු. තේජෝ 예. 이제 이따 운전하셔야 되니까. 네. 지금 저 꼽아놨어요. guys මට මේ වාහනේ ගන්න ඉන්ෂුරන්ස් ෆීස් and registration fees එක මාන් 2800ක් වගේ ගාණක් කොස්ට් වුණා guys. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 60කට විතර කිට්ටු වෙන ගාණක්. මේක ලංකාවෙන් පර්චේස් කරා නම් guys මේ ඔප්ෂන් තියෙන මේ විදිහේ මේ જાතියම වාහනයක් කෝටි 2කට ආසන්න ගාණක් විතර වෙනවා. ඉතින් ලකීලි කොරියාවේදී අපිට සාධාරණ ගාණකට ගන්න පුළුවන්. ඒත් මෙහි අයට මේක ටිකක් ලොකු ගාණක් කියලා මං හිතනවා. guys ඇත්තටම මේ ලොකු හීනයක් හැදලා වුණා guys. කාලයක් තිස්සේ අවුරුද්දක් දෙකක් තිස්සේ මම හිත ඉඳලා අන්තිමට ගත්තා. හරිම සතුටුයි guys. අදට මේ vlog එක මෙතනින් ඉවර කරන්න අනිවාර්ය වාහනේ රිවිව් එකක් අරගෙන ඉන්නම් guys. වාහනේ ගැන වැඩිදුර විස්තර ගොඩක් අරගෙන ඉන්න. මොකද දැන් ටිකක් හවස් වුණත් එක්ක වැඩ ගොඩක් තියෙනවා තව කරගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න guys. එහෙනම් subscribe කරලා තියාගන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයගලන්ට මොකක්ද හිතෙන්නේ කියලා මට comment එකකින් කියන්න. එහෙනම් thank you very much guys. පරිස්සමින් ඉන්න හැමෝම. අන්‍යෝන් සරං හේ.